ඇයි ඔයාට කිරි දී ගන්න බැහැ? මගෙන් උදේ ප්‍රශ්න ඇහුවා. What's wrong with you? I know. And then it's like අපි කිරි දෙනකොට feel good hormone කියලා කියනවා. ඒ feel good hormone එක කාලා දැම්මොත් ඇයි ඔයාට දෙයි ගන්න බැරි? ඔයාට මොකද ඕකවත් කරගන්න බැරිද? ඔයාගේ ළමයා නේද? blah blah blah. You know, so අපි ඇත්තටම breastfeeding counseling වල කියනම දෙයක් තමයි like you may get mad because we are also humans. Having to show somebody 100 times after telling 100 times the same thing is irritating and annoying, but then we have to walk away, come back calm. So we have a lot of things in that. මොකද අපි අම්මගේ හිත රිදෙව්වොත් අම්මා කෙනෙක්ගේ confidence එක හැම නැත්තම් ආත්ම ශක්තිය බිඳහෙළුවොත් අපි තව තවත් මව් කිරි දෙන්න පුළුවන් කින් ඈත් වෙන හැම අම්මා කෙනෙක්ටම මව් කිරි දීමේ හැකියාව තියෙනවා. ඒත් සමහරුන්ට මට දවස් 2ක් කියලා දෙන්න වෙයි, සමහරුන්ට දවස් 3ක් කියලා, සමහරුන්ට අපි කියලා දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ තනියම කරගන්න. ඉතින් ඒකත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් individualized skills support එකක් දෙන්න ඕනේ අම්මටයි බබාට. මං හිතන්නේ husband or partner and all the family members අම්මව blame කරන එක නෙමෙයි කරන්න ඕනේ. You can do this කියන එක තමයි හැමතිස්සෙම ආත්ම ශක්තිය දෙන්න ඕනේ. You have to be with them. මිසක ආපු අපිට නම් කිරි තිබුණා. ඔයා වගේ නෙමෙයි. I have personally seen sometimes mothers after the visiting hour සමහර වෙලාවට හොඳටම upset වෙනවා. මේ දැන් හොඳට අපි හිත හදලා තිබිච්ච අම්මලා නෑදෑයෝ ඇවිල්ලා අනම්මනම් කියලා ගියාම එහෙම සමහරට they don't mean badly, but it takes අම්මා කෙනෙක්ට කිරි වැහැරිලා නිකන් waterfalls වගේ කිරි එන්න නම් එන කාලයක් යනවා. ඒක ඉපදිච්ච ගමන් එන්නේ බින්දුව. ඒක supply and demand අනුව නේ වෙන්නේ කොහොමද regulate වෙනවානේ බබා බොන තරම අනුව. ඒක නිසා අර ටෙක්නික් එක හදන එක is extremely important. ඒක තමයි කී එක.